ආයිබෝවන් කොහොමද ඔයාලට? ඔන්න අද මම හිත පිනවන්න කට අවුස්සන රසවත් කෑමක් තමයි අරගෙන යන්නේ. මොනවද මේ තමා අඹ පුඩින්. හරිම ලේසි විනාඩි ගාණක් ඇතුළත ඉක්මනට අපිට හදාගන්න පුළුවන් මේ ප්‍රණීත අතුරුපසේක අඹ තියෙන කාලවලට අපිට මේ මැංගෝ පල්ප් එක කඩවල වලින් ඉතින් ගන්න ඕනේ නෑ. ගෙදරදීම අපිට මේක හදා ගන්න පුළුවන්. හොඳට ඉඳුණු අඹ ගෙඩි ටිකක් අරගෙන පොත්තයි යටේ අහිං කරලා බෙන්ඩ් කරලා ගත්තනම් අපිට මේ රසවත් මැංගෝ පොඩි මේක ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන මේ අරන් තියෙන්නේ අඹ පල්ප් එක. එතකොට මේ තියෙන විපින් ක්‍රීම් ඒකේ මම පවුඩර් එක අරගෙන තියෙන්නේ. එතකොට තව අපිට ඕන කරනවා ඕනම වර්ගයේ බටර් කේක් එකක්. ඔයාලා කැමති නම් විතරක් කේක් එකතු කරගන්න, නැතුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මම ක්‍රීම් චීස් 4ක් ගත්තා. ජෙලටින් අපට අවශ්‍ය වෙනවා. ඊළඟට නෙස්ලේ ක්‍රීම්. මම මේ කේක් එකෙන් මං අරන් තියෙන ග්ලාස් ගානට පොඩි කේක් කෑලි මෙන්න මේ විදිහට කපා ගන්නවා. මං කිව්වේ ඔයාලා කැමති නම් විතරක් මේ කේක් එකතු කරගන්න. මම මේ කේක් මේ ග්ලාස් එකේ අඩියට තමා දාලා පොඩ්ඩක් තද කරලා ගන්නේ. මේ විදිහට බලා ගන්න ඔයාලා. මේ වගේ පොඩි කෑල්ලක් කපලා මේ විදිහට අතින් තද කරලා මේ ග්ලාස් එකේ යටට දා ගන්නවා. මම මෙතන අරන් තියෙන පොඩි ග්ලාස්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක එකපාරම භාජනයකට දාලා මේ රසවත් පුඩින් එක හදා ගන්න. ඉතින් මෙහෙම කරපුවාම පිළිවෙලයි හරිම කියුට්. අපිට මේක පිළිගන්නවත්දී ලස්සනට පිළිගන්නන්න පුළුවන් මේ විදිහට පොඩි භාජන වල දාගත්තාම. දැන් ඉතින් අපේ රසවත් පුඩිම අපි හදාගමු. මම මෙතන මේ අරන් තියෙන ජෙලටින් එකෙන් තේ හැන්දෙන් කාලා මද උණුසුම් වතුර කෝප්ප කාලකට එකතු කරලා හොඳට කලවම් කරගමු. අපි මේ ජෙලටින් ටික හොඳට දිය වෙනකම්. දැන් මේ බෙල්ඩර් ජාර් එකට අඹ පල්පෙන් කෝප්ප එකක් අරගෙන ඒක මේ ජාර් එකට දාගමු. ඊළඟට මේකට විපින් පවුඩර් එක එකතු කරනවා. මේක ග්‍රෑම් 40ක විපින් සසේ පැකට් එකක්. ඔයාලට මේ වෙනුවට විපින් ක්‍රීම් කෝප්ප කාලක් එකතු කරගන්නත් පුළුවන්. මේ විදිහට මම මගේ ඉතුරු සියලුම අමුද්‍රව්‍ය මම එකින් එකට මේ ජාර් එකට එකතු කරගන්නවා. දැන් බ්ලෙන්ඩර් කරගෙන ඉන්නම් විනාඩි 2-3ක් බ්ලෙන්ඩ් කරගත්තාම හොඳටම ඇති. මේ හැමදේම හොඳට මික්ස් වෙන විදිහට. ඔයාලා දැක්කනේ මෙන්න මේ විදිහට තමයි ඉතින් බ්ලෙන්ඩ් කරගත්තාම තියෙන්නේ. දැන් ඉතින් මම හදන්නේ මේක අපේ මේ මිනි ග්ලාස් වලට මේක දාගන්න. පිරෙන්නම දාන්න එපා මේ විදිහට. දැන් මොකද අපි මේක උඩින් තව තට්ටුවක් දානවා, අඹ තට්ටුවක්. ඒ හින්දා මේ ගානට ඒ කියන්නේ 4-3ක් විතර පිරෙන විදිහට ඔයාලා මේ පුඩිම මේකට පුරව ගන්න. මේ හැම එකක්ම පුරව ගත්තට පස්සේ මම මේ ටික ෆ්‍රිජ් එකකින් තියනවා විනාඩි 15ක් විතර සෙට් වෙන්න. ඒ අතරතුර මම උඩින් වක් කරන අඹ මිශ්‍රණය හදා ගන්නවා. කලින් වගේම මද උණුසුම් වතුර කෝප්ප කාලක් අරගෙන ඒකට ජෙලටින් තේ හැන්දෙන් භාගයක් එකතු කරනවා. අපි කලින් එකට දැම්මේ තේ හැන්දෙන් කාලේනේ. දැන් මේකට තේ හැන්දෙන් භාගයක් දාගන්නවා. ඊට පස්සේ ආයිසරයක් අඹ පල්ප් එකෙන් කෝප්පයක් දාලා ඒකට මම තව සීනි මේ වගේ මේස හැන්දක් එකතු කරගෙන හදාගත්ත ජෙලටින් වතුර එක එකතු කරලා මම මේක බ්ලෙන්ඩ් කරගෙන ඉන්නම්. ඉතින් මේ තියෙන්නේ මේ අපි බ්ලෙන්ඩ් කරගත්ත අපේ දෙවෙනි පියවරේ අඹ මිශ්‍රණය. ඔන්න මම දැන් කලින් හදාගත්ත අඹ පුඩින් ටික ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තා. ඒකලා අපි දැන් මේ හදාගත්ත අඹ මිශ්‍රණය මේ විදිහට උඩින් වක් කරනවා. සිහින් තට්ටුවක් හිටින විදිහට මේ විදිහට. ඒකලා අපි මේක ආයි ෆ්‍රිජ් එකේ පැය 5-6ක්
තියලා අපිට මේක පිළිගන්නවන්න පුළුවන්. මේක මාරම රස පුඩින් එකක්. එකපාරක් ඔයාලා හදලා කෑවොත් නිතර නිතර හදලා කන ආසා හිතෙන මිහිරි රසයක් තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම මේ පුඩිම හදාගන්න ගොඩක් ලේසි. මම හිතනවා ඔයාලා මගේ මේ වීඩියෝ එකට ගොඩක් කැමති වෙයි කියලා. ඒ වගේම ඔයාලගේ යාළුවන් අතර බලන්න මේක ෂෙයා කරන්න, ලයික් කරන්න. ඒ වගේම මව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. අපි එහෙනම් ආයෙත් මේ වගේම රසවත් කෑමක් හදන වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.